මේ කතාව. ඔයගොල්ලෝ අහලත් ඇති ඔය යක්කල ප්‍රදේශය තමයි සංසිද්ධිය වුණා කියලා කියන්නේ. හරි. යක්කල ප්‍රදේශයේ. මොනවද? බාබකියු දැමීම සම්බන්ධයෙන් අවබෝධය අඩුයිනේ සමාජයේ. බාබකියු කනවා ආසයින අවබෝධය අඩුයි. මේක මෙන්න මෙහෙම දෙයක් වෙලා දිනවා සත්‍ය සංසිද්ධියක්. හරි. එක්තරා කාලයකදී මේ මොනවද වෙඩින් කපල් එකක්. හරි. ඒගොල්ලන්ගේ චාරිකාව හනිමුන් චාරිකාවේදී. හරි. බාබකියු මැෂින් එකකුයි අහගන්න කලබල වෙන්න එපා නේද? හරි. වචනයක් කියන්න බෑ නේද? හරි. අහගන්න කියන්න හදන්නේ මොකද්ද කියලා නේද? හරි. ඒගොල්ලන්ගේ හනිමුන් චාරිකාවේදී බාබකියු මැෂින් එකකුත් අරගෙන ගිහිල්ලා. හරි. අරගෙන ගිහිල්ලා ඔන්න දැන් මොනවද රාත්‍රියේ මේගොල්ලෝ මේ බාබකියු මැෂින් එක කාමරේ තියාගෙන බාබකියු දාලා කාලා කොහොම හරි මේ එහෙමම නිදාගෙන. හරි. එහෙමම නිදාගෙන පහුවදා උදේ ඇහැරිලා නැහැ. ඇයි ඒ? ඔයගොල්ලෝ හිතන්නේ ඇයි ඒ? මේ කබල් එක නිදාගත්තා පහුවදා උදේ අර වේටර් ඇවිල්ලා නැත්තම් හොටෙල් එකෙන් දොරට තට්ටු කරලා බලනකොට ආන්සර් නෑ නෝ ආන්සර්. ඉතින් වැඩි කරදර කරන්නත් බෑ හනිමුන් කපල් එකක් නේ. හරි ඒ නිසා මේ ටිකක් ඉවසීමෙන් හොටෙල් එකේ ඉඳලා තියෙනවා. 9:10 වෙලා දොර අරින්නේ. සද්දයක් නෑ. මොකද වෙලා ඇත්තේ? දැන් ඔයගොල්ලන්ට විවිධ දේවල් හිතෙනවනේ ඒව නෙමෙයි. හරි. එහෙම දෙයක් වෙලා නෑ. මොකද්ද වෙලා තියෙන්නේ? මේගොල්ලෝ මියේ ගිහිල්ලා. හේතුව මොකද්ද? අපි නොසිතන දෙයක්. මොකද්ද හේතුව? පෙරවැරදිද නෑ නේ. එහෙම දේවල් නෙමෙයි. හරි. මොකද්ද හේතුව? බාබකියු මැෂින් එකේ බාබකියු දාන්න ගන්නේ ගල් අඟුරු. චාකෝල්. මේක අර්ධ වශයෙන් දහණය වුණොත් කාබන් මොනොක්සයිඩ් වායුව හැදෙනවා. එතකොට මේ රූම් එක දැන් හිතන්නකෝ මේ ක්ලාස් රූම් එක ඇතුලේ කියලා නැත්නම් ඒගොල්ලන්ගේ රූම් එක ඇතුලේ සංවත කරලා AC දාලා තියෙනවා. වහලානේ තියෙන්නේ. එතකොට මේගොල්ලන් කොහොම හරි බාබකියු කාලා එහෙමම නින්ද ගිහිල්ලා අර මේ ලිප අයින් කරන්න බැරි වෙලා. ඉවත් කරන්න බෑ. මේක ඇතුලේම අර දුංග ගහ තිබිලා. ඉතින් අර්ධ වශයෙන් දහණය වෙනකොට මොකද වෙන්නේ? කාබන් මොනොක්සයිඩ් වායුව ඒ පරිසරය තුළ එකතු වෙලා ඒ සාන්ද්‍රණය වැඩි වුණ ගාම ශ්වසනයට අපහසුතාවය ඇති වෙලා මේ ගියා. අවාසනාවන්ත සිදුවීමක්. දෙන්නම එතනම. හරි. දෙන්නම එතන. කාබන් මොනොක්සයිඩ් කියලා කියන්නේ ශ්වසනයට අපහසු වායුව. ඒ නිසා හොඳට මතක තියාගන්න හනිමුන් ගියාට කමක් නැහැ. බාබකියු මැෂින් අරන් යන්න එපා. හරි. ලියලා තියාගන්න කොහේ හරි. හරි. ලියලා තියාගන්න බාබකියු මැෂින් නම් අරන් යන්න එපා. හරි. හේතුව මේ වගේ දේවල් වලට පත් වෙන මේ එක අවස්ථාවක් නෙමෙයි නිවුස් වලටත් ගියා. හරි. නිවුස් වල මට මේ වර්ෂය හරියට මතක නැහැ. නිවුස් වලටත් ගියා. සමහර සෙට් නේද ඔය ට්‍රිප් යන සෙට් ඉන්නවනේ. පිරිමියන් ගොඩක් වෙලාට සෙට් වෙලා ට්‍රිප් යන්නේ ගහනවා යනවා අඩුයිනේ ලංකාවේ නේද? හරි. පිරිමියන් තමයි යන්නේ. ඒකට ගිහිල්ලා ඔය සෙට් ගිහිල්ලා පාටි දාලා එහෙම්මම ඇදගෙන වැටිලා ඔය බාබකියු එක නිකම් බාබකියු ගන්නෑ නේ පිරිමි අය ගියාට පස්සේ නේද? හරි. ඒකට තව දේවල් එකතු කරගන්න ඕනේ නේද? හරි. එතකොට බාබකියු කාලේ එහෙම පාටි දාලා ඇදගෙන වැටිලා සමහරට 10 15 වගේ හොස්පිටල් ගත කරපු අවස්ථා තියෙනවා. සමහර අය 3-4 දෙනා මැරිච්ච අවස්ථා තියෙනවා. හරි. එහෙම අවස්ථා තියෙනවා. හරි. හේතුව මේ කාබන් මොනොක්සයිඩ් වායුව ආග්‍රහණය වීම. ඒ නිසා හොඳට බලන්න ඔය බාබකියු දානකොට ගොඩාක් තැන්වල බාබකියු දාන්නේ කොහොමද? අවුට්ඩෝ දාන්නේ වැඩේ. ඒ වැඩේ කරන්නේ අවුට්ඩෝ. අපි තුමුක 5 star හොටෙල් එකකට අපි ගියා කියලා මොනවාද? ඒ බුෆේ එක ගන්න. ඒගොල්ලන්ගේ බාබකියු මැෂින් එකක් තියෙනවා. ඒක තියෙන්නේ එළියේ තියෙන්නේ. එළිය තැනක තියෙන්නේ. දැන් අපිට හිතෙන එක මෙන්න ෆන් එකකට ඒක අරන් කියලා නෑ. ඉන්ඩෝ කරන්න බෑ මේ වැඩේ. චාකෝල් භාවිතා කරන්න බෑ. ඒකට ඇතුලේ ඉන්න අයට ශ්වසන අපහසුතාවයක් නැති වෙනවා. හරි. ඒ නිසා මොනවද අවුට්ඩෝ මොනවද ක්‍රියාකාරකමක් විදිහට කියන්නේ සාමාන්‍ය වැසුණු කාමරයක් තුළ බාබකියු දාන්නේ. හරි.
එහෙම කොහේ හරි තැනක දැම්මොත් එහෙම ඕගොල්ලෝ එතන ඉන්න එපා. හරි. වහා මෙතනින් ඉවත් වෙන්න ඒ අවදානම ගන්න එපා. ඒකට උපක්‍රම තියෙනවා මේ ගල් අඟුරේ වෙනත් ද්‍රව්‍යයක් පාවිච්චි කළොත් ඒ අවදානම නැති වෙනවා. බාබකියු එකේ නෙමෙයි අවදානම තියෙන්නේ පාවිච්චි කරන ගල් අඟුරු එකේ. ගල් අඟුරු අර්ධ වශයෙන් දහනය වෙනකොට මෙතන කාබන් මොනොක්සයිඩ් වායුවක් පිට වෙනවා. ඒක ආග්‍රහණය වුණොත් අපිට ශ්වසනයට ආබාධ ඇති වෙනවා. අර වගේ රූම් එකක් ඇතුලේ මේ මැෂින් එක තියාගෙන නිදා ගන්නවා කියන්නම් අවසාන නිින්ද.